මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ආදරයෙන් ඉල්ලනවා. අද මම ඔයාලට ගෙනාවේ රසවත් මාළු බිස්කට් පුඩිමක්. ඉතින් ඔයාලට මේක හරිම ලේසියෙන් ගෙදරදී හදාගන්න පුළුවන්. ඉතින් බලමු මේකට අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන මාළු බිස්කට් පොඩි පැකට් දෙකක් අරගෙන තියෙනවා. හරියටම බිස්කට් 40ක් තියෙනවා. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 400ක් මම අරගෙන තියෙනවා. සීනි ග්‍රෑම් 50ක් මම අරගෙන තියෙනවා. ඉතින් ඔයාලගේ රස අනුව සීනි ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම කොකෝවා පවුඩර් මේස හැඳි 3ක් අපට අවශ්‍ය වෙනවා. ඒ වගේම බටර් අවශ්‍ය වෙනවා. බටර් නම් මේස හැන්දක් වගේ තමයි අවශ්‍ය වෙන්නේ. පාම්පිටි මේස හැඳි එකහමාරකුත් අරගෙන තියෙනවා. මෙතනදී මම පුඩින් එකේ රසය වැඩි කරගන්න වගේම සරස ගන්න සිහින්ව කැබලි කරගත් කජු වගේම චොකලට් අරගෙන තියෙනවා. මුලින්ම මම මාරි බිස්කට් චොකලට් පුඩින් එක හදාගන්න භාජනය ලේස්ති කරගන්නවා. ඉතින් මෙතනදී මම ලන්ච් ෂීට් කොලයක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපිට පොඩිම වෙනම ඉවත් කරගන්න ලේසි. අද මම ලේයර්ස් 3කට මාරි බිස්කට් චොකලට් පුඩින් එක හදා ගන්නවා. ඉතින් මුලින්ම මම පෑන් එකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 400 එකතු කර ගන්නවා. ඒ වගේම සීනි ටිකත් එකතු කර ගන්නවා. ලිප මද ගින්දරේ තියා ගන්න. ඒ වගේම කොකෝවා පවුඩර් සහ පාන් පිටි ටිකත් මම එකතු කර ගන්නවා. දැන් මේ සියල්ලම හොඳින් කවලම් කර ගන්න. කැටි ගතිය ඉවත් වෙනතුරු හොඳින් කවලම් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති කැටි ගතිය ඉවත් වෙලා තියෙනවා. ඉතින් මේ මිශ්‍රණය ටිකක් උකු වෙනකන් ලිපේ තියා ගන්නවා අපි. විනාඩි 3ක් පමණ මේ විදිහට කවලම් කරගත්තට පස්සේ අපි බටර් මේස හැන්ද එකතු කර ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට ලිප ඔෆ් කරගන්න පුළුවන්. ලිප ඔෆ් කරගෙන මේ විදිහට කවලම් කරගන්න. විනාඩි 3කට වඩා ලිපේ තියාගන්න එපා. මොකද මිශ්‍රණය ගොඩක් ඝන වෙන්න පුළුවන්. දැන් අපි චොකලට් සිරප් එක හදාගෙන ඉවරයි. ඒ වගේම මාරි බිස්කට් ටික පොඟව ගන්න ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප කාලක් අරගෙන තියෙනවා. මුලින්ම මාරි බිස්කට් ටික ෆ්‍රෙෂ් මිල්ක් වල පොඟවගෙන බිස්කට් ලේයර් එකක් මේ විදිහට අපි තියා ගන්නවා. බිස්කට් ටික කිරි එකේ දාලා ටික වෙලාවක් පොඟවල ගන්න. මේ විදිහට සම්පූර්ණයෙන් වැහෙන්න බිස්කට් ලේයර් එකක් මම දාගත්තා. දැන් මේක උඩින් අපි කලින් හදාගත්ත චොකලට් සිරප් එක දාගන්නවා. පසුව මේ ආකාරයට චොකලට් සිරප් එක බිස්කට් උඩ තවර ගන්නවා. බිස්කට් හොඳින් වැහෙන පරිදි චොකලට් සිරප් එකතු කරගන්න. මෙතනදී මම හදාගත්ත ලේයර් එක උඩින් චොකලට් කැබලි ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඇත්තටම මේකෙන් ගොඩක් රසය වැඩි කරගන්න පුළුවන් අපට. ඉතින් ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන්. නැවතත් මම කලින් ආකාරයටම පොඟවගත් බිස්කට් මේ විදියට අතුර ගන්නවා. දැන් නැවතත් චොකලට් සිරප් එකතු කරගන්නවා. නැවතත් චොකලට් කැබලි දැම්මට පස්සේ බිස්කට් ලේයර් එකක් අතුර ගන්නවා. දැන් අපි තුන්වෙනි බිස්කට් ලේයර් එකත් එකතු කරගෙන ඉවරයි.
මේ වෙලාවේදී චොක්ලට් සිරප් එක එකතු කර ගන්නවා. දැන් අපි මාරි බිස්කට් පොඩි මේ ලේස් 3ම හදාගෙන ඉවරයි. ඉතින් මම නැවත මේක සරස ගන්න චොක්ලට් කැබලි ටිකක් වටේට එකතු කර ගන්නවා. ඒ වගේම පුඩින් එකේ මැදට මම කජු කැබලිත් එකතු කර ගන්නවා. දැන් අපි පුඩින් එක පැය 8ක් පමණ ශීතකරණයේ සෙට් වෙන්න තියෙනවා. මේ ඔයාලට පේන්නේ පැය 8කට පස්සේ මාරි බිස්කට් චොක්ලට් පුඩින් එක. මුලින්ම මම ලන්ච් ෂීට් කොළ ඉවත් කරගෙන මාරි බිස්කට් චොක්ලට් පුඩින් එක වෙනම ට්‍රේ එකකට තියාගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මාරි බිස්කට් පුඩින් එක හරිම රසවත් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ මාරි බිස්කට් චොක්ලට් පුඩින් එක හරිම රසයි. ඉතින් ඔයාලටත් මේක ලේසියෙන්ම ගෙදරදී හදාගෙන රස බලන්න පුළුවන්. ඉතින් ඔයත් මේ වගේ රසවත් රෙසිපි ලේසියෙන් ගෙදරදී හදාගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.